හෙලෝ ගයිස් අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවේ ලංකාවේ ඉඳලා වෙන රටකට යද්දී එයාපෝට් එකේදී මොකද්ද වෙන්නේ අපි කොහොමද වැඩ ටික කරගෙන යන්න ඕනේ ෆ්ලයිට් එකට කියන ටික. එල්ලාම මනි එක්ස්චේන්ජ් කවුන්ටර් එකකින් අපේ ළඟ තියෙන රුපියල් ටික ඩොලර් වලට කන්වර්ට් කරගත්තා මම. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉස්සෙල්ලාම සිකියුරිටි චෙක් එක කරගන්න ඕනේ. පොඩි වෙලාවක් පොලිමේ ඉන්න ඕනේ. එයාලා ඇතුළට ගන්නවා. මෙතන ඉස්සරහට වීඩියෝ කරන්න බෑ. මෙතෙන් තමයි ඇත්තටම බෑග් වල වේට් එක කියන්නේ. මට නම් ඇත්තටම තිබ්බ කිලෝ 10ක විතර බෑග්ස් දෙකක් බෑක්පැක් එකයි හෑන්ඩ් ලගේජ් එකයි. හෑන්ඩ් ලගේජ් එක කිලෝ 7ක් පුළුවන් බෑක්පැක් එක කිලෝ 30කට ආසන්න පමණක්. ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ අපේ පාස්පෝර්ට් එක ඒ දෙක බලලා අපේ බෑග්ස් වලට ටැග් ටික ගහනවා. මෙතෙන් නම් ඕනනම් අපිට තනියම උනත් ඒක කරගන්න පුළුවන්. පාස්පෝර්ට් එක ස්කෑන් කරලා එයාලා අපිට කියලා දෙනවා පාස්පෝර්ට් එක ස්කෑන් කරලා ඒකෙන් එන ලේබල් එක අපේ බෑග් එකේ ඇටච් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම ඉමිග්‍රේෂන් එකට යන්න. මෙන්න මෙහෙම ගියාම අපිට හම්බෙන්නේ ඉමිග්‍රේෂන් එක. මෙතනින් එහාට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මෙතනින් එහාට ෆ්ලයිට් එකට නගින්න යන ටික මම පෙන්නන්න. එයාපෝට් එකේ තියෙන මෙන්න මේ shops මැද්දෙන් තමයි අපිට ටර්මිනල්ස් වලට යන්න තියෙන්නේ. මට තේරිලා තිබුණේ ටර්මිනල් නම්බර් 8. බලමු මෙතෙන්ට ගිහලා මොකද වෙන්නේ කියලා. ටර්මිනල් ගේට් එක ඕපන් කරනකම් අපිට පුළුවන් ඕන නම් මේ වැලිස්ට් එකෙන් කෝපියක් එහෙම දීලා ටර්මිනල් ගේට් එක ඕපන් එකම බලන් ඉන්න. ඊළඟට අපිට යන්න තියෙන්නේ ටර්මිනල් ගේට් එක ඕපන් කරනකම් ඉන්න තියෙන වේටින් ඒරියා එකට. මෙහෙම කෙලින්ම ගියාට පස්සේ වේටින් ඒරියා එක තියෙනවා. මේ තියෙන වේටින් ඒරියා එක. ඊට පස්සේ ගේට් එක ඕපන් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට ෆ්ලයිට් එකට චෙක් ඉන් වෙන්න පුළුවන්. 21 feet crossing the right. එයාලා අපිව වෙල්කම් කරලා අපිට අපේ සීට් එක පෙන්නනවා. මට හම්බෙලා තිබුණේ වින් එකට ඉස්සරහින් තියෙන සීට් එක, වින්ඩෝ සීට් එකක්. දැන් සීට් එකේ ඉඳගෙන පොඩි වැස්සකුත් යනවා. වැස්සක් දිහා බලන් ඉන්නවා. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ රනවේගෙ. දැන් ටැක්සි කරන ගමන් ඉන්නේ. දැන් අපි ෆ්ලයි කරන ගමන් ඉන්නේ. පල්ලෑ නම් වැඩි මොකුත් පේන්නේ නැහැ. වලාකුළු තුලින් පිටලා තිබුණේ. ඔන්න දැන් අපි තායිලන්ත වලට ලෑන්ඩ් කරන්න යන්නේ. පොඩි විහි ගතියකුත් තියෙනවා. වැස්සක් ටිකක් වැහලා තියෙනවා වගේ. මෙතනින් මෙහෙම ගිහිල්ලා දකුණට හැරිලා ගියාම තමයි ලගේජස් ටික අපිට ගන්න පුළුවන් තැන තියෙන්නේ. මම තායිලන්ත වලට ලෑන්ඩ් කරේ ස්වර්ණභූමි කියන එයාපෝට් එකට. මේක තමයි තායිලන්ත වල තියෙන ලොකුම එයාපෝට් එක, මේන් එයාපෝට් එක. ගොඩක් ලොකු එයාපෝට් එකක්. බැංකොක් යනවා නම් අපිට BMK එයාපෝට් එකයි මේකයි තමයි ලෑන්ඩ් කරන්න තියෙන ළඟම එයාපෝට්ස් දෙක. දැන් තියෙන්නේ මේ බෑග් එක හොයාගන්න යන්න 404 බලමු මේ ගිල් බලමු. फाइनली हम ट्रेन में कंप्लीट में निकल रहे हैं. CUL 404 Gua lagi gila kan. Ini kira भैया देखिए ये बैग बैग कम ना dekat kemai මෙතන තියෙනවා ඔක්කොම ටික තියෙනවා. අනිත් විශේෂම කාරණේ තමයි අපි ලෑන්ඩ් කරපු ගමන්ම SIM කාඩ් එකක් ගන්න ඕනේ. ඩේටා කනෙක්ෂන් එක නැතුව අපිට කිසිම දෙයක් කරගන්න බෑ මේ තායිලන්ත වල. අපි
පල්ලෙහාට මේ යන්න ඕනේ ට්‍රේන් එක ගන්න. මේ ට්‍රේන් එක ස්පෙෂල් ට්‍රේන් එකක්. දැන්ට බාත් 45යි මෙතනින් අරගෙන ටෝකන් එක කම්පැනි ටෝකන් එක තියලා අරගෙන ඉන්න සේ පල්ලෙහාට යන්න තියෙනවා. ට්‍රේන් එක නම් ආවා. ඒක බලමු ඒක ඔක්කොම බයිනට කාරවන්න දෙන්න. ආයෙක මම අපේ ට්‍රේන් එක ගන්න. මම හොටෙල් එකට ආවා. මෙතන තමයි බැංකොක් වල මම නැවතිලා ඉන්න හොටෙල් එක. මෙතන ඉඳන් ස්ටේෂන් එකටත් වැඩි දුරක් නැහැ. විනාඩි 10ක 15ක දුරක් තියෙන්නේ. පල්ලෙහාත් හැමදේම තියෙනවා. අපි ඊළඟට ගෙනාපු ඩොලර් ටික මාරු කරන්න බාත් වලට. තායිලන්ත වල මිනිස්සුත් හොඳයි. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි එයාලට ඉංග්‍රීසි බැරි එක. එයාලට තායි ලැන්ග්වේජ් එක තමයි 90% විතරම මිනිස්සුන්ට පුළුවන්. ඒ හින්දා අපිට එයාලගෙන් ගොඩක් වෙලාවට තොරතුරු ලබා ගන්න අමාරුයි. අනිත් විශේෂම කාරණේ තමයි තායිලන්ත වලට ලෑන්ඩ් කරපු ගමන් අපි SIM කාඩ් එකක් ගන්න ඕනේ. SIM කාඩ් එකක් ගන්න එකෙන් අපිට සෑහෙන්න අපේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි SIM කාඩ් එක ලංකා මුදලෙන් රුපියල් 6000ක් විතර වෙනවා. තායිලන්ත වල හැමතැනම 7-Elevens තියෙනවා. 7-Eleven වලින් තමයි ඉතින් ගොඩක් වෙලාවට ටුවරිස්ට්ලා කෑම බීම ගන්න. අපිට එකෙන් බත් සෑන්ඩ්විච් බර්ගර්ස් ගොඩක් ಜಾති තියෙනවා. අපි ඒක සිලෙක්ට් කරලා දුන්නාට පස්සේ එයාලා අපිට හීට් කරලා දෙනවා. අපිට කන්න තියෙන ගොඩක් ගණන් අඩුයි. සහ 7-Eleven එකේ කෑමත් හොඳයි. හැමදේම තියෙනවා ඒකේ. අපි යමු ඊළඟට ඩොලර් ටික එක්ස්චේන්ජ් කරගන්න තායි බාත් වලට. ඇත්තටම එයාපෝට් එකේ හරිම අඩු රේට් එකක් තමයි ඩොලර්ස් වලට දෙන්නේ. අපි එළියෙන් එක්ස්චේන්ජ් කවුන්ටර් එකකින් එක්ස්චේන්ජ් කරගන්න එක තමයි වඩාත්ම ලාභදායී. මම ඔයාලට පෙන්නන්නම් 7-Eleven එකක් ඇතුලේ කොහොමද කියලා. මේ තියෙන්නේ 7-Eleven එකක්. අපි ගන්න බඩු ටික එයාලට දුන්නාට පස්සේ හීට් කරන්න ඕන ටික හීට් කරලා කරන්න ඕන ටික කරලා දෙන හැම බඩුවම මේකේ තියෙනවා. එහෙනම් අපි ඊළඟට හම්බෙමු. ඊළඟට මම හිතන්නේ යන්න පතායා. පතායා එක දවසක් යන්නේ. පතායා ටුවර් එකේදී මම ඔයාලට කියන්නම් කොහොමද පතායා යන්නේ බැංකොක් ඉඳලා ආපහු වෙන්නේ කොහොමද, බස් තියෙන වෙලාවල්, ට්‍රේන් තියෙන වෙලාවල්, පතායා වල බලන්න තියෙන තැන් මොනවද, ඒව ටික ඔක්කොම මම අරගෙන එන්නම් ඊළඟ වීලොග් එකේදී. Thank you.